හේ අයිබෝන් මාප්‍රිය රසික රසිකාවියනි ඕගොල්ලෝ අයත් අලුත්ම වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද දැන් කතා කරන වීඩියෝ එකේ මාතෘකාව තමා මැදිරිගිරියේ මියුසිකල් ෂෝ එක පොඩි සීන් එකක් පොඩි වලියක් ගියා. ඉතින් ඒකේ මේ වීඩියෝස් ටිකක් අපි බලලා ඒකේ කමෙන්ට්ස් ටික කියවමු. ඒකට තමයි අද වීඩියෝ එක ස්ටාර්ට් කරේ. අපි වැඩි කතා නැතුව ඒක හොයාගෙන වැඩේට බහිමු. ඉතින් මේ මං හිතනවා මේ වෙද්දිත් ඔයා ඒක බලලා ඇති කියලා. මැදිරිගිරිය මියුසිකල් ෂෝ වලියනේ. මියුසිකල් ෂෝ අපි ඒක මේ චුට්ටක් බලමු. පෝස්ට් එහෙමනම් Facebook එකේ පෝස්ට් මොකුත් ක්‍රියේට් වෙලා නැහැ ඒ සම්බන්ධව. අපි YouTube එක පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොනවද මේ ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඒකේ මේ එක channel එකකින් දාලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. ඒකේ කමෙන්ට්ස් ටිකක් කියව ගන්න පුළුවන් එහෙම වුණොත්. මැදිරිගිරිය ආශාවරි බෑන්ඩ් එක ඕගොල්ලන්ට මතක ඇති. ඉතින් ඒ බෑන්ඩ් එකත් මේ හොඳට හිට් වෙච්ච බෑන්ඩ් එකක්. මම දන්නේ මං හිතන්නේ මේක නැවැත්තුවා මොකක් හරි සීන් එකක් ගිහිල්ලා. හරි ඒව වැඩ නැහැ. අපි අරක බලමු මොකද්ද සීන් එක කියලා. ශාන් පුතා හනා සහ වස්ති එන බව දැන්වීම් වල සඳහන් කර තිබුණා. නමුත් ශාන් පුතා අත්අඩංගුවට පත්වීම මත ඒ වෙනුවට රොමේෂ්න් කෝපයට පත්ව මෙසේ පහර දුන්නා. පහරදීමෙන් එවට සංගීත කණ්ඩායමේ සවුන්ඩ් සිස්ටම් එක ඇතුළු මිල අධික උපකරණ විශාල ප්‍රමාණයකට බරපතල හානි සිදුව තිබෙනවා. සංසිඳන්නකෝ ඕගොල්ලෝ මෙතනලා ඔබ මේක නරුවානේ සියලුම සංසිඳන්න හරි මල්ලි මේවට සල්ලි ගන්න ඕනේ මල්ලි මේවට සල්ලි ගන්න ඕනේ තේරුම් ගන්න කියන එක හරි දෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග. හරි අපි ඉතින් ඒ කමෙන්ට්ස් එකක්වත් වෙලා නැහැ ඒකට. ඒ විදිහට තමයි සීන් එක වෙලා තියෙන්නේ. ඕගොල්ලොත් මේ සම්බන්ධයෙන් මොනව හරි දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද ඒකේ අදහස මොනවද මයින්නම් අදහස එච්චර ඒ කියන්නේ එයාලට හැබැයි කලින් කියන්න තිබ්බා මේ මෙයා මේ ආටිස්ලා එන්න වෙන්නේ නැහැ කියලා දැනගෙන හිටියා නම් බොරුවට රවට්ටන්න එහෙම සීන් එකක් කරන්න ඕනේ මං හිතන විදිහට මගේ මතේ එහෙමයි. කලින් කියන්න තිබ්බා එන්නේ මේ ආටිස් වෙන්නේ නැහැ මේ ආටිස්ට මෙහෙම ශාන් පුතත් එනවා කියලා තිබ්බේ ශාන් පුතා නම් මේ ඇරස් කරලානේ හිටියේ. වස්ති ඊට පස්සේ හානා ඔහොම කට්ටිය ඇවිල්ලා එනවා කියලා ඇවිල්ලා නැති සීන් එකට තමයි වැඩේ වෙලා තියෙන්නේ. අපි මේ තව චුට්ටක් බලමු Facebook එක පැත්තේ තියනවද කියලා. මැදිරිගිරිය මියුසිකල් ෂෝ කියලා දාන්න. FB ගැන මං හිතන්නේ recent post දාලා බලමු.
මැදිරිගිරිය මියුසිකල් මට FB එකේ කනාවට වීඩියෝස් වගේක් හම්බ වුණා මේ පෝස්ට් තමා බලන්න ඕන මැදිරිගිරිය මියුසිකල් මේකේ වීඩියෝ සෙක්ෂන් එකේ සමහරට ඇති බලමු අපි මැදිරිගිරිය මොකක්ද කියනවා ඇවර්ට් නේ ඇවර්ට් නෑ මචං ඒක හොයාගන්න හම්බෙන්නේ නෑ අපි මේ බලමු YouTube එකේ තවත් මොනවා හරි තියෙනවද කියලා ඒ සම්බන්ධයෙන් මැදිරිගිරිය ඒක විතරයි වැටලා තියෙන්නේ ඉතින් එච්චර තමයි බලන්න සිද්ධ වෙන්නේ අපිට මේ ඕගොල්ලොත් මේ සම්බන්ධ මොනවා හරි දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් එහෙම දාන්න ඔයගොල්ලෝගේ අදහස් ෂෙයා කරගන්න අනිවාර්යෙන් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මම කරන්නේ වෛරල් වෙන කන්ටෙන්ට් වලට ගිහිල්ලා ඒ වගේ කමෙන්ට්ස් කියවනවා ඊට පස්සේ ඒවා රියැක්ට් කරනවා ඒ වගේ පොඩි සීන් ටිකක් කරන්නේ ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු එතකන් ගිහිල්ලා යන්න රෙස්පෙක්ට් Ice in my veins, I've been driving this train. Years in this lane, there's no stopping this flame. Cause I came to the game and I changed it to play how I like, rearranged it to my own domain. Yeah, I got what it takes, made lots of mistakes.